අද ගොඩක් ස්පෙෂල් දවසක්. අද අපි තුන්දෙනාම යනවා අම්මිගේ කොන්වොකේෂන්. දැන් ස්පෙෂල් දවසක් කියලා කිව්ව ඉතින් මගේ කොන්වොකේෂන් එක. කොන්වොකේෂන් එකට කලින් බුලුපුවට ප්ලෑන් කරේ නෑ. හැබැයි මගේ ප්ලෑන් එකක් තිබුණා. මම ලංකාවේ ඉඳලම මගේ කැන්ඩියන් එක හදාගෙන ආවේ. ඒකට විශේෂ අවධානයක් දීලා මට ආස වුණා මං හදාගත්ත ඇඳුමක් අඳින්න මම අහගත්ත එකක් අඳින්න. ඉතින් මේ එම්බ්‍රොයිඩරි එක කරගත්තේ වෙන තැනකින් ඒ වුණාට සාරිය ඩිසයින් කරගත්තේ මම. කාලේ අපිවත් පහු කරගෙන ගොඩක් ඉස්සරහට ඇවිල්ලා. MBA ස්ටඩීස් වලට කැනඩාවේ ඇවිල්ලා හිටපු මුල දවස්වල නම් මට හිතුනේ නෑ මේ දවස මෙච්චර ඉක්මනට එයි කියලා. හැබැයි 2026 අද ඒ ලස්සන දවස. අද කාලගුණය හරිම දීප්තිමත් හරිම ලස්සනයි. ඉතින් මේ වැන්කුවර් නගරය කියලා කියන්නේ ලෝකේ හැමෝගෙම වගේම ආකර්ෂණීය ආදරය දිනාගත්ත ගොඩක් අයගේ ඩ්‍රීමි ලොකේෂන්. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ලස්සන ගැන, මෙහි අධ්‍යාපනය ගැන, ඒ වගේම ජීවිතය ගැන අහලා තිබ්බ දේවල් අද මගේ ජීවිතයේ අත්දැකීම් විදිහට මට ලැබෙද්දි ඒක හරිම පුදුම හාස්කමක් කියලා වෙලාවකට හිතෙනවා. මේ බැංකු අහසයට මුලින්ම දැනුණු උහුරු පුරුදු ගතිය නැති වෙලා අද වෙනකොට මේ වීදිවල නම් කටට හුරු වෙලා තියෙනවා. ඉතින් පරිසරයත් හුරු වෙලා තියෙනවා. එහෙම තමයි කාලයක් ඇති හැම දෙයක්ම අපිට හුරු වෙනවා. කොහොම වුණත් මේ වැදගත් දවසේ මම කැමතිම ඇඳුමෙන් තමයි යන්නේ. දැන් අපේ පුතා කියයි කොන්වොකේෂන් එක දවසේ උදේ මං කොහොමද ලෑස්ති වුණේ කියලා. මුලින්ම අයිලයිනර් එක ගත්තා. දැන් ඔය ප්ලේන් විදියට කොනේ. එදා උදේත් පොඩි අභියෝගයක් නොතිබුණාම නෙමෙයි. හැබැයි ඒක ෆික්ස් කරගත්තා. ඉතින් අපි හිතන දේම හැම වෙලෙම වෙන්නේ නෑනේ. මට ඉතින් කොණ්ඩේ පොඩ්ඩක් පිළිවෙලට හදාගන්න ඇත්තටම විදිහක් ඕන වුණා. කොණ්ඩේ ගැන ඇත්තටම මට එහෙම ලොකු ස්ටයිල්ස් ගැන ඒව ගැන ලොකු අත්දැකීමක් නෑ. මං හැමදාම කොණ්ඩේ එකම විදිහට මේ තියාගෙන හිටපු කෙනෙක්. ඉතින් මම සාමාන්‍යයෙන් හෙයා කට් එක ගන්න ස්ටයිලිස්ට් අපොයින්ට්මන්ට් එකක් දැම්මා. එයාත් ඕකේ කරා හරි වෙලාවක් කියලා අපි අපොයින්ට්මන්ට් එක දාගත්තා. හැබැයි ඇවිල්ලා ඉන්න වෙලාවේ එයා හදිස්සියෙම එයාට හදිසි වැඩක් වැටිලා සැලොන් එකට එන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි හැමදාම වගේ අපේ ලයිෆ් එකේ ගොඩක්ම තියෙන සඩන් ෆික්සර්ස් very well plan කරලා ගියොත් ඉතින් සමහර තැන්වල ඩ්‍රොප් වුණාට පස්සේ මේ බලාගෙන ඉන්නකොට වැඩේ වෙන්නේ නැහැ නේ. හැබැයි අපේ ස්පෙෂල්ටි එක තමයි අපි තැනින් තැනට ඇඩ්ජස්ට් වෙන්න දන්නවා. ඊට පස්සේ එතන හිටපු අනිත් ස්ටයිලිස්ට් කතා කරලා කොහොම හරි අවශ්‍යතාවය ඉෂ්ට කරගත්ත. දැන් මේක තමයි අද හම්බෙච්ච ලුක් එක. BSc degree ඒව ඔක්කොම කරේ මම ලංකාවේ. ඉතින් ලංකාවට මම ගොඩාක් ණය ගැති මම හොඳම අධ්‍යාපනය ලැබුණේ. ඉතින් යම්කිසි කාලයක මට ඕන වුණා MBA එකක් කරන්න. එතකොට අපි කැනඩාවට එනවා කියලා තීරණය කරා ඒකත් එක්ක. ඒක එක පාරක් තමයි කැනඩාවට එන්න. හැබැයි ඒකත් එක්ක මට ආසාවක් තිබුණා. ඉතින් MBA කියන achievement එකක් ලබා ගන්න. ඒකත් කෙරුණා. කැනඩාවටත් ආවා. ඉතින් අද මං මගේ අතින් හදාගත්ත ඇඳුමක් ඇඳගෙන අර අපොයින්ට්මන්ට් එක දාපු හෙයා ස්ටයිලිස්ට්ගේ අතින් නැතුව වෙන කෙනෙක්ගෙන් හදිස්සියේ කොණ්ඩෙත් හදාගෙන තුන්දෙනාම සතුටින් යනවා කොන්වොකේෂන් එකට. අපි දැන් පාකින් එකට ආවා. මුලින්ම හැම දෙයකටම කලින් ඉතින් බඩ පුරවගෙන ඉන්න බෑ. දැන් අපි මේ වෙලාවේ කනවා. අද ඉතින් ශ්‍රී ලංකන් ක්‍රමයට බත් කිව්වේ නෑ. අපි අද පොඩ්ඩක් කැනේඩියන් ක්‍රමයට අද මොකද කරන්නේ? රැප් එකක් ගන්න. රැප් එක ඉතින් අපිට එක අතකින් ස්පෙෂල් උත් නෑ. මොකද අපිට මේ අපේ ගෙදර නිතර රැප්ස් පාවිච්චි වෙනවා. අපේ ඩබල් රුටික් හදනවා රැප්ස් වලින්. හරි. මේ ඉන්නේ කට්ටියම. කාලා බීලා තමයි මොන වැඩේ වුණත් පටන් ගන්න ඕනේ. වැන්කුවර් ක්වීන් එලිසබෙත් තියටර් එකේ තමයි අද කොන්වොකේෂන් තියෙන්නේ. ඉතින් මේ තියටර් එක ගොඩක් පරණ ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ තියටර් එකක් කියලා තමයි මට කරුණු දැනගන්න හම්බුනේ.
ක්ලෝක් එහෙමත් නැත්නම් ග්‍රැජුවේෂන් ගවුන් එකත් හැට් එකත් එක්ක සෙරමනි එකට රෙඩි. මේ පයිප් බෑග් මියුසික් එක කියන්නේ ඔෆිෂියලි මේ සෙරමනි එක පටන් ගන්නවා කියලා දැනුවත් කරන දෙයක්. ඉතින් මියුසික් වලට මම ටිකක් සෙන්සිටිව්. ඒ නිසා මට නම් ඇත්තටම මේ මොමන්ට් එක ගොඩක් හાર્ට් ටචින්. ඒක හදවතටම දැන්න හැඟීම් වචනෙන් විස්තර කරන්න ගොඩක් අමාරුයි. මේ ප්‍රදේශවල නියම අයිතිකාරයෝ වෙන කැනඩාවේ මුල් පදිංචිකරුවන්ට කෙරෙන ගරුත්වයක් සහ සිහිපත් කිරීමක් විදිහට මේ සෙරමනි එක පටන් ගත්තේ මේ විදිහට. කැනඩාවේ ජාතික ගීය වාදනය වෙන අතරතුරේ මගේ හිත අතීතයට ගියා. අලුත්ම පරිසරයකට හැඩ ගැහෙන ගමන්, අලුතෙන් යාළු මිත්‍රකම් ඇති කරගන්න ගමන් මේ එකම එක සීසන් එකකවත් ඇති වෙන වෙනස්කම් වලට හිත වෙනස් කරගන්න නැතුව සාර්ථක අවසානයක් කරා ගියපු මේ ගමන මගේ ජීවිතයේ ගොඩක් දේවල් යහපත් පැත්තට වෙනස් කරා. ලෙක්චර්ස් යන ගමන් මේ වගේ දැකපු විශේෂ දර්ශන මම මගේ කැමරා කාචේ සටහන් කරගත්තා. ඒව ලස්සන මතකයන්. මේ හැම මතකයක්ම ඒ වගේම හැම ඇසුරක්ම මගේ අද දවසේ ජයග්‍රහණයේ සුන්දරත්වය තවත් වැඩි කරනවා කියලායි මට හිතෙන්නේ. අභියෝගවල තරමට තමයි ජයග්‍රහණයේ සතුට තීරණය වෙන්නේ. ඒ මම හිතන විදිය. ජීවිතයේ සොඳුරුම අවස්ථාවක ලස්සන මතකයක්. මේ දෙන්නගෙන් ලැබුණු සහයෝගය නම් කියලා නිම කරන්න බෑ. ඊට අමතරව මගේ දෙමව්පියන් දෙදෙනා, ඒ වගේම සහෝදරයන් දෙදෙනාත්, නෑදෑයින්, යාළුවෝ, මිත්‍රයෝ සහ මගේ ජීවිතයේ ඇසුරු කරපු ඇසූපිරූ සියලුම දෙනාට මේ අවස්ථාවේදී මම ස්තුතිය පළ කරන්නත් අමතක කරන්නේ නෑ. මගේ එක්ස්පීරියන්ස් එක තමයි මේක මගේ ඉමෝෂනල්ම ග්‍රැජුවේෂන් එක. මට ගොඩක් මේක ඇතුලේ ගොඩක් ඇඩ්වෙන්චර්ස් තිබ්බා, ලොකු ජර්නි එකක් තිබ්බා. අනිත් ඒවා වගේම මේකත් ලොකු ඇචීව්මන්ට් එකක් කියලා තමයි හිතෙන්නේ. වෙලාවට අම්මිට ඉමෝෂනල් ඩැමේජ් තිබුණා නිකන්. මේ තමයි අපි පළවෙනිටම මගේ ලෙක්චර් එකට කැම්පස් එකට ඇවිල්ලා වයිවර් වෙලා මම එනකම් මේ දෙන්න ඩොක් එකට වෙලා බලාගෙන හිටපු විදිය. අද මෙතන Then මෙතන finally after 10,000 hours ආවා. අපි ගොඩක් වේටින් හිටියේ නේද? ඉගෙනීමට කාලයක් දවසක් වයසක් නැහැ. ඕනම කෙනෙකුට උපතේ ඉඳලා මරණය වෙනකම් අවශ්‍යතාවයක් තියෙනවා නම් දේවල් ඉගෙන ගන්න අවස්ථාව මේ ලෝකේ ඕන තරම් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට අන්නේ ධෛර්ය ශක්තිය හිතට ලැබෙනවා නම් ඒක තමයි මගේ ප්‍රාර්ථනය. ආයුබෝවන්.